හරි අපි බලමු කලින් වීඩියෝ එකේ අපි කතා කර කර හිටියේ කන්ෆර්මේෂන් බොක්ස් එකක් එක්කම කොහොමද මේ ඩිලීට් කරන්නේ කියලා. හරිද? අපි මේ විදිහට අපි ChatGPT එකට ගිහිල්ලා අපි කෝඩ් එකක් ලියාගමු. create a on click function with JavaScript to open alert window, and if user click OK for alert window, then run window location href event, and if user click cancel, do not execute anything. මේ විදිහට අපි JavaScript code එකක් ලියාගමු. මේ විදිහට දෙනවා කොහොමද ඒක ඇඩ් කරන්නේ කියලා මේ කියලා දෙනවා. හරි අපි මේක මේ දීලා තියෙන විදිහට අපි ඇඩ් කරගමු. මට href කියන එක ඕනේ නැහැ. one click sorry on click කියන එක තිබ්බොත් ඇති. මම දැන් කරන්නේ delete කියන එකට යනවා. delete කියන එකේ on click කියන එකේ මේ මන් දීපු function එක වෙනුවට ChatGPT එකෙන් දීපු sorry මේක මම copy කරගන්නවා. එතන මේ හෙටමෙට පයින්නවා මේක මම ඉන්න තැනත් එක්ක. මම මේ link එක මේ විදිහට copy කරගන්නවා. මම මෙතෙන්ට ඇවිල්ලා මේක paste කරනවා. save කොහරි තැනක පොඩ්ඩක් save කරලා තියාගන්නවා පොඩි වෙලාවකට. ඒ අතරේ මම මේක මෙතනින් අයින් කරනවා on click එක. මෙතනින් අයින් කරලා මම ChatGPT එකෙන් ගතපු ChatGPT එකෙන් මම දැන් ගතපු on click එක copy කරගෙන මම එනවා Eclipse එකට. Eclipse එකට ඇවිල්ලා මම මෙතෙන්ට එක paste කරනවා. ChatGPT එකෙන් අපි ගතපු එක copy වෙලා නැහැ. ආයෙසරයක් copy කරගෙන මම මෙතෙන්ට paste කරනවා. your target URL කියලා තියෙන මෙතන. අන්නේ your target URL කියන එකට මම මෙතෙන්ට අපි copy කරගතපු මේක දානවා. හරි මේක ඇතුළට මම මෙතෙන්ට දානවා. දැන් ඔයාලට පේන ඇති මෙතන on click එකේ අපි function එක ඇතුළට parameters ඉදිරිය එක දාගත්තා. දැන් මම මේක save කරගන්නවා. ඊට පස්සේ අපි ආයෙ ChatGPT එකට ගිහිල්ලා මේ function එක copy කරගන්නවා. function එක copy කරගෙන මම මේ function එක පල්ලෙහාට ඇවිල්ලා අපේ body එක end වෙන්න කලින් ඕනම තැනකට කොහෙට හරි කමන්නේ script කියලා එකක් හදා ගන්නවා. මම ඒකත් කම්මැලි ගමට සුපුරුදු විදියට script එකත් මේක ඇතුළේම හදාගෙන copy කරගන්නවා. ඒක මට ලේසියි. ඇත්තටම මට කෝඩ් එක ඒක ටයිප් කරන්න මේ මාරම කම්මැලි මේක ඇතුලේ. Eclipse එක ඇතුලේ කෝඩ් එක ටයිප් කරන්න හරි කම්මැලි. මොකද auto suggestion දෙන්නේ නැති නිසා. ඒක නිසා මම මේ script කියන එක පාව මෙතනින්ම copy කරගත්තා. ඊට පස්සේ මම කරන්නේ අපි ChatGPT එකෙන් මෙන්න මේක copy කරගෙන මෙතෙන් දාගන්නවා. හරි. function එක මම copy කරගෙන මෙතෙන්ට add කරගත්තා. දැන් මම මේක save කරනවා. save කරලා අපි මේක refresh කරලා බලමු. දැන් මම මේක delete කරන්න ගියොත් ඔයගොල්ලන්ට පේන්න ඇති alert එකක් ගන්නවා මගෙන් I sure want to proceed
I sure want to proceed කියලා අහනවා. හරි ඊට පස්සේ මම ඕකේ කරොත් ඔයාලට පේන්නේ නැති ඩිලීට් වුණා. හැබැයි මම මේක ඕකේ කරේ නැතුව කැන්සල් කරොත් පේන්නේ නැති ඩිලීට් වෙන්නේ නැහැ. මම මේක කැන්සල් කරොත් ඩිලීට් වෙන්නේ නැහැ. හැබැයි ඕකේ කරොත් ඩිලීට් වෙනවා. ඔයාලට පේන්නේ නැති. දැන් ඔයාලට පේන්නේ නැති මේකේ අපි කන්ෆර්මේෂන් එකක් එක ඩිලීට් කරන්නේ කොහොමද කියලා. අපි මේ chat GPT එකට ගිහලා චූටි ෆන්ක්ෂන් එකක් ලියාගත්ත මේ විදිහට. ඒ ෆන්ක්ෂන් එක මේ හරියට ඇඩ් කරාට පස්සේ අපේ මේ කියලා තියෙන විදිහට ඒ දීපු උපදේශ වලින් මේ ඇඩ් කරාට පස්සේ ඔයාලට පේන්නේ නැති කිසිම අවුලක් නැතුව ලස්සනට වැඩ කරනවා. හැබැයි මෙතනදී ඔයාලට ඉගෙන ගන්න තියෙන දේ තමයි අනිවාර්යයෙන්ම අපි මේ ඇලර්ට් එකක් එක ඩිලීට් කරන්න ඕන. ඒක මතක් කරලා ඔයාලා පුරුද්දක් විදිහට තියාගන්න. දැන් අපි මෙහෙම ක්ලික් කර සැනින් ඉබේම ඩිලීට් වෙනවා නම් අපි මේක කන්ෆර්මේෂන් එකක්වත් ගන්න නැතුව ඒක අපේ වෙබ්සයිට් එකේ අඩුපාඩුවක්. හරිද? දැන් මම ඕක ගිය සැරේ අපිට ඕක වෙබ්සයිට් එක හදද්දි මම ඕක ලෙක්චර් කෙනකින් අහුවට පස්සේ කිව්වා එහෙම හදන්න එපා. ඒකට කන්ෆර්මේෂන් එකක් අරගෙන ඩිලීට් කරන විදිහට හදන්න. මොකද එහෙම නැතුව හදනවා කියන්නේ දැන් හදිසියට අත වැදිලා මෙහෙම ඩිලීට් වුණත් මට ඒක ඩිලීට් කරන්න අවශ්‍යතාවයක් නැත්නම් ඒක ලොකු අවුලක් වෙන නිසා. දැන් මේ විදිහට ඇලර්ට් එකක් එක්ක ඇහුවට පස්සේ කිසිම අවුලක් නැහැ. ඒක වැඩේ ප්‍රොෆෙෂනල්. දැන් ඔක්කොම උනත් ඩිලීට් කරලා දාන්න පුළුවන්. හරි. ඔන්න විදිහට තමයි කන්ෆර්මේෂන් ඇලර්ට් එකක් එක්ක අපිට අවශ්‍යව ඩිලීට් කරන්නේ. මම ආයි ඩේටාබේස් එකකින් ඒක රන් කරලා ඔක්කොම ටික ඇඩ් කරගත්තා. ඔය විදිහට තමයි වැඩේ වෙන්නේ. හරි අපි ඊළඟ වීඩියෝ එකෙන් බලමු කොහොමද අයිටම් එකක් ක්‍රියේට් කරන එකට අදාළ ෆයිල් එක හදාගන්නේ. ඒ වගේම එඩිට් කරන එකට අදාළ එක හදාගන්නේ කියලා.